කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ලෝකේ ඕනම තැනක මේ අවුරුද්දේ අපි Apple device එකක් විශේෂයෙන්ම Apple computer එකක් මිලදී ගන්නවා නම් අපිට තියෙන options මොනවද? අපි මිලදී ගන්න ඕනේ මොන වගේ දේවල්ද? ඒ වගේ අපිට තව තව options තියෙනවානේ. මේ දේවල් මොනවද කියන දේවල් ගැන. ඉතින් මම අද ඔයාලට පොරොන්දු වුණා ඊළඟට තියෙන Apple laptop ගැන. අපි ඒවට කියනවා MacBook කියලා. අපි වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් මේක දිවට පේන ඇති මංගාව මේ අවුරුද්දේ ආපු අලුත්ම ඒ කියන්නේ 2025 ආපු M4 MacBook Air එක සහ මේ අවුරුද්දට ආපු MacBook Pro එකත් M4 එකත් අරගෙන අවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මම තාම තීරණය කරලා නැහැ මගේ primary device එක විදිහට මම Air එක ගන්නවද Pro එක ගන්නවද කියලා. ඔයාලට ඒක තේරෙයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ. මම මේක unbox කරන්න කලින් පොඩ්ඩක් ඔයාලට මගේ මේ ඉස්සරහා තියෙන MacBook එක ගැන කතා කරන්න පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න. දැන් ඔයාලා මේක දැකලා ඇති මගේ history එකට ගිහිල්ලා බැලුවොත් 2020 ඉඳන් මගේ මේස උඩ තියෙන videos වල laptop එක විදිහට එහෙම නැත්නම් MacBook එක විදිහට ඔයාලට මේක හඳුන්වන්න පුළුවන් මේක M1 chip එකත් එක්ක ආපු 8GB RAM එකක් තියෙන laptop එකක්. දැන් ඔයාලට පේන්නේ නැති මගේ පිටිපස්සේ තියෙන අපේ මේ 4 million machine එකේ 192GB RAM එකක් තියෙනවා. හිතන්න කොයිතරම් powerful RAM එකක්ද. ඒ වගේම අපි අනිත් Windows laptops වල ඔයාලට පේනවා ඇති 16GB 32GB දක්වා RAMs තියෙන machines ගැන මම ඔයාලට විස්තර අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ තරම් කම්පියුටර් තිබිලත් ඇයි මම මේ 8GB RAM එකක් තියෙන MacBook Air එක පාවිච්චි කරන්නේ? මේ ගැන පොඩ්ඩක් මම ඔයාලට කියලා දෙන්න තීරණය කරා. පළවෙනි එක තමයි මේක ultra portable. මම ගොඩක් වෙලාවට පාසලකට මොකක් හරි උත්සවයකට යනකොට දේශනයකට ඒ වගේම යුනිවර්සිටි එකක වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙන්න පුළුවන් මට ටක් ගාලා මැනේජ් කරගන්න පුළුවන් විදිහට මේක අල්ට්‍රා පෝර්ටබල්. ඒ වගේම එයාපෝට් එකේදී වෙනත් කොහරි නිතර ට්‍රැවල් කරන කෙනෙක් නම් මේ අල්ට්‍රා පෝර්ටබල් ඩිවයිස් එකක් ඔයාට ගොඩක් වැදගත් වෙනවා. හරියට ෆයිල් එකක් අරගෙන යනවා වගේ තමයි. අනිත් එක තමයි Apple ecosystem එක. මේ වෙනකොට තියෙන අනිත් gadgets එක්ක එකතු වෙලා වැඩ කරන හැකියාව නිසා අපිට ගොඩක් smooth seamless experience එකක් මේක හරහා ගන්න පුළුවන්. Apple ecosystem එක ගැන මම Apple Dream Desk එකේදී කතා කරා. ඔයාලට මේ විදිහට search කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට හිතලා බලන්න දැන් මේකට 8GB RAM එකක් තමයි තියෙන්නේ. නමුත් මේ වෙලාවේ මම open කරලා තියෙන tab set එක බලන්න. අපි මේකේ YouTube channels ගණනාවක් maintain කරනවා. ඒ වගේම AI වල වැඩවලට අපි වෙනම වැඩ කරගෙන යනවා. එතකොට වෙනත් මාකටිං වැඩ සහ අනිත් මැනේජ්මන්ට් වැඩත් මේකෙන්ම තමයි මම මගේ පර්සනල් වැඩ ටික සහ ඔෆිස් එකේ වැඩ ටික කරන්නේ. ඊට අමතරව ඩෙවලොප්මන්ට් වැඩත් මම මේකෙන් කරනවා. ගොඩක් වෙලාවට හෙවි වැඩක් නැති වුණත් ඒ කියන්නේ වීඩියෝ එඩිටිං වැඩවලදී ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් වලදී මම මගේ පර්සනල් වැඩ කරන්න මේක පාවිච්චි කරනවා. දැන් ඔයා හිතන්න එපා චාන්ස් බෝගේ ඔක්කොම වැඩ කරන්නේ මේ 8GB RAM එකෙන්ද කියලා නැහැ. ඒකට අපේ ටීම් එකට වෙනම මැෂින්ස් තියෙනවා. නමුත් මගේ පර්සනල් වැඩ හැම එකක්ම මට කිසිම අවුලක් නැතුව මේක හරහා කරගෙන යන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට මේ MacBook එක 2020 නිර්මාණය කරපු අරන් බැලුවොත් ඔයාලට කිසිම තැනක ෆෑන් එකකට අර වෙන්ටිලේෂන් සිස්ටම් එකක් අර සිදුරු එහෙම නැහැ. ඇඳ උඩ රෙදි කෑල්ලක් උඩ එහෙම මෙහෙම තියාගත්තට අර හෝල්ස් වැහෙනවා. එතකොට ඕවර්හීට් වෙනවා වගේ දේවල් මේකෙදි එක්ස්පීරියන්ස් කරන්න නැහැ. මේක ෆෑන්ලස් කූලින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මට ඒකත් එක හේතුවක් වුණා මේක පාවිච්චි කරන්න පටන් ගන්න. ගොඩාක් හෙවි වීඩියෝ එකක් රෙන්ඩර් කරනකොට ඇරෙන්න කිසිම අවස්ථාවක මට මේක හීට් වෙනවා කියලා මගේ වැඩවලදී මට දැනෙලා නැහැ. ඊළඟ දේ තමයි ඔයාලට පේනවා ඇති මේකේ USB type C ports දෙකක් විතරයි තියෙන්නේ. මේක වාසි පැතුත් තියෙනවා අවාසි පැතිත් තියෙනවා. අවාසි පැති තමයි අපිට නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න වුණාම HDMI එකට කනෙක්ට් කරන්න වුණාම මේ වගේ ඇඩැප්ටර් එකක් අවශ්‍ය වෙනවා. නමුත් මට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට මං ගාව ගොඩක් ෆාස්ට් රවුටර්ස් ස්ටුඩියෝ එකේ සහ ගෙදර තියෙන නිසා මම වයර්ලස්ලි තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ මගේ සර්වර්ස් වලට සහ ඉන්ටර්නෙට් එකට. අනිත් එක තමයි මේ තියෙන්නේ සුපර් අල්ට්‍රා වයිඩ් මොනිටර් එකක්. එතකොට මේක අපි එළියේදී එහෙම නැත්නම් ට්‍රැවල් කරන වෙලාවට කොෆි ෂොප් එකේදී මේ තියෙන high resolution ස්ක්‍රීන් එකෙන් අපිට වැඩ ගන්න පුළුවන්. ඊළඟට ඔෆිස් එකට ගියාම ඔෆිස් එකේ මොනිටර් එක කනෙක්ට් කරගෙන මෙන්න මේ විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මම ගෙදර සයිබර් රූම් එකේ ඉන්නකොට මගේ මේ ගේමින් සුපර් අල්ට්‍රා වයිඩ් මොනිටර් එකට කනෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති කිසිම අවුලක් නැතුව ටැබ්ස් ගණනාවක් ඕපන් කරන් වැඩ කරන්න පුළුවන්. ඔන්න ඕක නිසා තමයි අතන මම මේ ටැබ්ස් ගොඩකට හුරු වුණේ මේක මේ විදිහට කනෙක්ට් කරන් වැඩ කරන නිසා. ඇතරම අපිට අවශ්‍ය නම් සෙපරේට් මගේ අනිත් iMac එකේ තියෙන කීබෝඩ් එකයි මවුස් එකයි මේකට කනෙක්ට් කරගත්තම MacBook එක පැත්තකින්ම තියලා කිසිම අවුලක් නැතුව මේ වැඩ ටික අපිට කරගන්න පුළුවන් හැකියාවත් මේක හරහා ලැබෙනවා.
ඕවරෝල් බලනකොට අනිත් Windows laptops එක බලනකොට මීට වඩා ගොඩක් මිල අධික gaming laptops එක එහෙම බලනකොට sounds quality එක ගොඩක් ඉහළ මට්ටමක මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම Apple ecosystem එකේ තියෙන Apple AirPods වෙන්න පුළුවන්, AirPods Max වෙන්න පුළුවන්, HomePods වෙන්න පුළුවන්. කනෙක්ට් කරගත්තට පස්සේ හොඳ sound experience එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා meetings වලට එහෙම සහභාගී වෙනවා නම් මේ 2020 හදපු M1 chip එක තියෙන MacBook එක පවා අපිට හොඳ experience එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මට මේකේ නෙගටිව් දේවල් කියන්න නැති තරම්. ඒ කියන්නේ මම අවුරුදු ගණන් තිස්සේ මේක පාවිච්චි කරලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේත් මට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි Apple අලුත් දේවල් නිතරම නිර්මාණය කරන නිසා අප්ග්‍රේඩ් විය යුතු නිසාම ඔන්න මම M4 එකකට මාරු වෙන්න තීරණය කරා. මම ආයෙත් ඔයාලට කියන්නේ තාම මම තීරණය කරේ නෑ මේ සැරේ එයා එකට යනවද Pro එකට යනවද කියලා. කොහොම නමුත් අපි දැන් තමයි මේක අන්බොක්ස් කරන්න සූදානම් වෙන්නේ. ඔන්න මේ සැරේ මගේ අතේ තියෙනවා MacBook Air M4 එක. මේකේ කලර් එක බැක් එකේ බලන්න එපා. ඔයාලට හොයාගන්න බෑ. මෙන්න මේ රූපෙම තමයි MacBook එකේ හෝ MacBook Pro එකේ කලර් එක හොයාගන්න පුළුවන් ඉන්නේ බොක්ස් එකේ සඳහන් කරලා නැහැ. මේක මිලදී ගන්නකොට ඔයාලට M4 chip එක විතරයි තියෙන්නේ. Pro එකේදී නම් ඔයාලට M4 එකයි Pro එකයි Max එකයි කියලා chip තුනකින් ගන්න පුළුවන්. නමුත් මේකෙදි M4 chip එක විතරයි තියෙන්නේ. හැබැයි ඔයා පොඩ්ඩක් බලන්න දැන් මේ මං අරන් තියෙන එක 10 core GPU එකක් තියෙනවා. එතකොට සමහර versions එනවා 8 core GPU එකක් තියෙනවා. එතකොට heavy graphics වැඩ කරන්න 8 core GPU එකට වඩා 10 core GPU එකකින් අපිට අවස්ථාව හම්බ වෙනවා. ඒක ගැන පොඩ්ඩක් උනන්දු වෙන්න ඔයා මේක මිලදී ගන්නකොට. ඊළඟට RAM එක. දැන් මම මේ තාම වැඩ කරන්නේ 8GB RAM එකකින්. නමුත් මේකෙදි ඔයාලට 8GB RAM එකක් ආය අලුතින් එන්නේ නැහැ. අඩුම එක තමයි 16GB එක. තව ඕනනම් 24GB වලට යන්න පුළුවන්. අවශ්‍ය නම් 32GB වලට යන්නත් පුළුවන්. ඊළඟට ස්ටෝරේජ් එක මේක එන්නේ 256, 512 සහ 1TB විදිහට. RAM එක නම් කොහොමද මාරු කරන්න බෑ ගත්තට පස්සේ ස්ටෝරේජ් එකත් ඔයාලට මාරු කරන්න බෑ. ඒ නිසා ඔයා හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ මිලදී ගන්න කලින්ම මම කොහොමද මේක ස්ටෝරේජ් එක සහ RAM එකේ තරම් වැදගත් නෑ. ස්ටෝරේජ් එක කොහොමද මැනේජ් කරන්න කියන එක. ඔයා මේක ගත්තට පස්සේ ස්ටෝරේජ් එක වෙනස් කරන්න ඕන වුණොත් සිද්ධ වෙන්නේ එක්කෝ ඔයාලට මේ වගේ NAS එකක් ගන්න වෙනවා. ඒක ටිකක් මිල අධිකයි කනෙක්ට් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ SSD එකක් සෙපරේට් අරගෙන කනෙක්ට් කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. කතා කරා වැඩි අපි යමු එහෙනම් දැන් මේක අන්බොක්ස් කරගන්න. මුලින්ම අපි මෙන්න මේ විදිහට මේක එළියට ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති blue color එකේ අපේ අලුත්ම M4 MacBook Air එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ blue color එකට මම ගොඩක් ආසයි. ඔයාලට පේනවා ඇති මගේ ROG gaming device එකක් තියෙනවා. ටිකක් දුරට මේ blue color එක වගේම තමයි යන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මගේ iMac එකත් මේ blue color එකටම වගේ තමයි යන්නේ. ඉතින් ඒකට පොඩ්ඩක් match වෙනවා කියලා මට බලා ගන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති මං ගාව දැන් කලින් තිබුණු MacBook එකේ තිබුණු slim ගතිය මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. තව පොඩ්ඩක් ෆ්ලැට් කරලා දෙනවා. නමුත් Windows එකත් එක්ක කම්පෙයාර් කරනකොට ඔයාලට පේනවා ඇති ගොඩක්ම slim portable විදිහට මේකත් අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. personally නම් මම මේකේ ඉඳලා එකපාරට අරකට මාරු වෙන නිසා මට හිත දෙන්නෙම නැහැ ඒකේ තියෙන look එකට සහ දැන් මේක කොයිතරම් slimද මේක කොයිතරම් පහසුද කියන එක තමයි මට ගොඩක්ම හිතේ තියෙන්නේ. නමුත් අපිට performance සහ අලුත්ම features experience කරන්න නම් ඒකට මාරු වෙන්නම සිද්ධ වෙනවා. මේකට අමතරව අපිට paperworks ටික සුපුරුදු විදියට හම්බ වෙනවා. ඒ වගේම මේ හම්බ වෙන්නේ කේබල් එක. මේ කේබල් එක එක පැත්තක තියෙන USB type C. ඒක තමයි wall adapter එකට connect වෙන්නේ. අලුත් MacBook එකේ තියෙනවා මෙන්න මේ වගේ MagSafe port එකක්. මේක හරහා magnetically අපිට මෙන්න මේ විදිහට මේක connect කරගන්න පුළුවන්. එතකොට තමයි charge වෙන්නේ. ඒ වගේම අවශ්‍ය නම් ඔයාලට මේ USB type C එක හරහාත් මේක charge කරගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට පොඩි ටිප් එකක් දෙන්නම්. දැන් මගේ මේ MacBook එක එයා M1 එක මම කිසිම දවසක මගේ charge එකෙන් charge කරලා නැති තරම්. මම මේක box එකෙන් එළියටවත් අරගෙන නැති තරම්. හේතුව මොකද්ද? මම මේක ඇවිල්ලා මගේ monitor එකට මේ විදිහට connect කරපු ගමන් display එක මේ විදිහට extend වෙනවා විතරක් නෙමෙයි. ඔයාලට පේනවා ඇති මේක charge වෙන්නත් පටන් ගන්නවා. power connect එක විදිහටත් වැඩ කරනවා. display port එක විදිහටත් වැඩ කරනවා. ඔයාට මේක හොඳ මොනිටර් එකක් ගත්තොත් ඔයාට තව වාසියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම චුට්ටක් ඔයාලට මතක් කරන්නම්. දැන් ශ්‍රී ලංකාවේ Apple device එකක් ගන්නකොට ලංකාවේ Apple Store නෑනේ. ඔයාට පුළුවන් Exotic mobile එකට යන්න. ඒගොල්ලන්ගේ website එක සහ social media තමයි මේ තියෙන්නේ. අතන මම එතනට visit කරා මේ බඩු ටික ගන්න. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකකින් අරගෙන ආවා. අපි චුට්ටක් ඒකේ පොඩි short clips ටිකක් ආයෙත් මතක් කරගෙන ඉමු.
මේගොල්ලන්ගේ ෆෝන් නම්බර් එක සහ වෙබ්සයිට් එක ඇතුළේ විස්තර ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ සහ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි එහෙනම් ආයෙත් ඉතුරු ටික කතා කරන්න පටන් ගමු. ඉතින් මගේ කලින් MacBook Air එකේ වගේම මේකෙත් ඔයාලට පේනවා ඇති සයිස් එක එහෙම නැත්නම් ස්ක්‍රීන් සයිස් එක එකම ප්‍රමාණයෙන් තමයි මම නම් මිලදී අරන් තියෙන්නේ. නමුත් ඔයාලට මෙන්න මේ වගේ 13 inch හෝ 15 inch වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකෙදි ඔයාලට වෙනස් වෙන්නේ ස්ක්‍රීන් සයිස් එක සහ resolutions විතරයි. වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අලුත් MacBook Air M4 එකෙත් ඔයාලට මෙන්න මේ විදිහට වම් පැත්තේ USB type C ports දෙකක් හඳුන්වන්න පුළුවන්. Apple මේකට කියන්නේ Thunderbolt 4 කියලා. ඒ කියන්නේ Thunderbolt 4th generation එක. එතකොට ඔයාලට power deliver කරන්න, data transfer කරන්න හැම දෙයකම මේක පාවිච්චි කරන්න පුළුවන්. වම් පැත්තේ ඔයාලට headphone එක connect කර ගන්නවා නම් 3.5 mm headphone port එක දෙන්න මේගොල්ලෝ අමතක කරලත් නැහැ. ඒ වගේම හොඳ high quality sound experience එකක් ඔයාලට මේක හරහා ගන්න පුළුවන්. ඒ වගේම පේනවා ඇති මගේ දැන් 2020 MacBook M1 එකනේ මම පාවිච්චි කරේ. M2, M3, M3 ඒ වගේ වෙනස්කම් තියෙනවා. නමුත් M4 එකේදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ Apple iPhone එකේ තියෙන top notch එක මේගොල්ලෝ screen එකටත් යොදලා තියෙනවා. මේකට තියෙන්නේ මම කලින් කිව්වා වගේ අඟල් 13.6ක liquid retina display එකක්. මේක LED backlit එකක් එක්ක තමයි IPS panel එක එන්නේ. ඔයාලට පේනවා ඇති high resolution panel එකක්. Average brightness level එකක් තියෙනවා, wide color range එකක් තියෙනවා, P3 certification එකත් එක්ක, True Tone technology එකත් එක්ක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ස්ක්‍රීන් එකේදී මම ගොඩක් වෙලාවට ගේමින් වලදී නම් මෙන්න මේ වගේ වැඩිපුර hertz ගානක් refresh rate එකක් තියෙන ඒවා experience කරලා තියෙනවා. mobile phone එකෙත් එහෙමයි. එතකොට මගේ MacBook එකේ පරණ එකේ තියෙන්නේ 60 Hz ස්ක්‍රීන් එකක්. විශ්වාස කරන්න 2025 MacBook එකටත් Apple M4 chip එකත් එක්ක යොදලා තින්නේ එයා එකට 60 Hz ස්ක්‍රීන් එකක්. කලින් අරක වැඩ කරලා තියෙන කෙනෙකුට විතරයි මේකේ වෙනස පේන්නේ. එහෙම නැත්නම් ඔයාලට කිසිම අවුලක් නැහැ. මම MacBook Pro එකත් එක්ක කම්පෙයාර් කරද්දී මම ඔයාලට පෙන්නන්නම් මොකද්ද මේ refresh rate එක අපිට web browsing වලදී එහෙම මේකේ වෙනස කොහොමද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ගොඩක් අය හිතන්නේ මේක gaming වලදී විතරයි වෙනස තේරෙන්නේ කියලා. නෑ, අපිට smooth animation වලදී විශේෂයෙන්ම app development වලදී එහෙම web designing වලදී හොඳට බලා ගන්න පුළුවන්. video editing වලදී මේක හොඳට පේනවා. overall පොඩක් ගණකම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බර ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට අපිට හිත හදාගන්න සිද්ධ වෙනවා. අලුත් ෆීචර්ස් ටික ඒ වගේම අලුත් එක අතේ තියෙනවා කියන ෆීලිං එක මේ හැම දෙයක්ත් එක්කම overall මෙන්න මේ වගේ ස්පෙක් සෙට් එකක් එක්ක තමයි අපිට MacBook Air එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් MacBook Air පරණ එකේ වැඩ කැලි පෙන්නපු නිසා දැන් ඔයාලට හිතෙනවා ඇති අලුත් එකේ එහෙනම් මොන වගේ වැඩ කැලියක්ද කියලා. ඔයාලට latestම macOS update එකත් එක්ක අලුත් වැඩ කෑලිත් එක්ක මේක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව විශේෂයෙන්ම Apple Intelligent පහසුකමේ ගොඩක් වැඩ කෑලි තියෙනවා. ඉතින් මම හිතනවා ඊගා වීඩියෝ එකකින් මම මේ දේවල් අරගෙන එනවා ඔයාට. කොහොම නමුත් මට හිතෙන්නේ M4 Pro එකත් එක්ක පොඩ්ඩක් එයා එක කම්පෙයාර් කරලා බලලා ඊගා වීඩියෝ එක අරගෙන එන්න කියලා. ඉතින් එහෙනම් මොකද හිතන්නේ මට පොඩ්ඩක් උදව් කරන්න. ඇයි මම එයා එකක් පාවිච්චි කළ යුත්තේ? ඇයි මම Pro එකක් පාවිච්චි කළ යුත්තේ කියලා සමහරවිට මේ වෙනකොටත් මෙතන Apple expertsලා, ඒ වගේම Apple fansලා, Apple usersලා ඇති. ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ කමෙන්ට් එක පහලා දාන්න. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් exotic mobile මෙන්න මේ ස්ථානෙන්. අපි චුට්ටක් එතනට ගිහිල්ලා මතක් කරගමු මම මේ ටික මිලදී ගන්න ගියපු අවස්ථාවේ මොනවද සිද්ධ වුනේ කියලා. අපි ගන්න යන්නේ Apple computer එකක්. මොනවද අපි ගාව දැනට තියෙන options? Apple එකේ ගත්තම තියෙනවා MacBook Air එක තියෙනවා, MacBook Pro එක තියෙනවා. ඊට අමතරව Mac Mini කියන එකකුත් තියෙනවා. Mac Mini එක ගන්න වෙලාවක් නැත්නම් ඒගොල්ලන්ට සරලම දෙයයි තියෙන්නේ. එක්ක අපිට කෝල් කරලා අපෙන් ඩීටේල්ස් ටික අරගෙන අවශ්‍ය දේ කිව්වොත් අපිට ඩෝර් ස්ටෙප් එකටම ඩිලිවර් කරලා දෙන්න පුළුවන්. වොරන්ටි එක ගත්තොත් Apple Care warranty එකක් තියෙන්නේ. ඒක 1 year Apple Care warranty එකක් තියෙන්නේ. ඒක international warranty එකක් තියෙන්නේ. මේ රටේදී හෝ පිට රටකදී ඕනෑම වෙලාවක මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ලංකාව ඇතුළේ නම් අපිට ගෙනලා දුන්නොත් අපි ඒක totally recover කරලා දෙනවා. එහෙම නැත්නම් පිට රටක ඉන්න කෙනෙක්ට ඒක ගිහිල්ලා Apple Store එකට දුන්නාම ඒකේ warranty එක claim කරගන්න පුළුවන්. අවසාන වශයෙන් ඉතින් මම මේකේ charging ගැන ඒ වගේම මේකේ වැඩ කරද්දී OS experience ගැන පොඩ්ඩක් compare කරලා මේ ගාව වීඩියෝ එකෙන් කතා කරන්නම්. ඔයාලට පුළුවන් Chanox Bro ගේ තවත් වීඩියෝස් බලන්න YouTube එකේ ගිහිල්ලා Chanox Bro කියලා search එකක් දාලා මේ පණවිඩියත් බලලා ඔයාලට පුළුවන් Chanox Bro ගේ තවත් වීඩියෝ එකක් බලන්න. ඉතින් අදත් සිංහල Geek Shot එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. Chanox Bro ව තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට subscribe කරලා notification bell icon එක click කරන්න. Instagram එකේ TikTok එකේ Chanox Bro follow කරන්නත් අමතක කරන්න එපා.
මේක වීඩියෝස් වාට තවත් බලාගන්න පුළුවන් මොනවකරොත්ද YouTube app එකේ හරි වෙබ් එකේ හරි චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් එකක් දැම්මොත්. ඉතින් අද සිංහල ගීක් ෂෝ එකත් එකතු වුණාට වාට ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් මේ වගේ අලුත් වීඩියෝස් ගොඩක් අරන් ඉක්මනට හම්බෙනවා. ඔයාගේ යාළුවෙක් වෙනුවෙන් තවත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක් වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.